බත බුලතින් දැය සවි කෙරුමට ගොවිකම හා බැඳුණු නවමම්පිත් සොයා යන සරුබිමක් ගොඩ නැකුමට ගොවිකම් නිවසින් නිවහනට ගොඩවෙන සති මැද විද්‍යුත් දිගහැරුම සාර භූමි සාර භූමි ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සතියක විරාමයකින් පස්සේ නේද සාරභූමිත් එක්ක එකතු වෙන්නේ. වාණිජ කෘෂිකර්මාන්තයේ යෙදෙන ඔබට යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ වගා කරනව නම් සාමාන්‍යයෙන් වගා කරන නිෂ්පාදන වලට වඩා වැඩි මිලක් ලබා ගන්න පුළුවන්. වාණිජ කෘෂිකර්මාන්තයේ යෙදෙන ඔබ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ පේර වගාවක් කරන්න අදහස් කරනව නම් ප්‍රධාන පලිබෝධ පාලනය කරගෙන සාර්ථකව ඉදිරියට යන්නේ කොහොමද කියලා සාරභූමියෙන් අත්ලක්ගෙන ඉන්න තමයි අද සූදානම. පලිබෝධ හානි පාලනය කරගෙන ඔබේ සිහින සැබෑ කරගන්න පේර වගාවක් ඉදිරියට කරගන්න අද සාරභූමිත් එක්ක එකතු වෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කෘෂි ව්‍යාපාර උපදේශනාංශයේ කෘෂි ව්‍යාපාර උපදේශක ආර්.එම්. බන්දුල ඉෂ්ටවීර මහත්මයා. බන්දුල මහත්මයා පේර වගාවක් අසාර්ථක වෙන්න බලපාන ප්‍රධාන පලිබෝධ හානි පාලනයට සූදානම ගැන අපි ටිකක් කතා කරමු. පේර වගාවන් තුළ මේ දවස්වල වුණත් අපිට හඳුනාගත හැකි විදිහට නෙමටෝඩා හානිය. එහෙම නැත්නම් අපි කියන වටපණු හානිය. ඒත් එක්කම තමයි මැලවීමේ රෝගයක්. එහෙම නැත්නම් අපි වීල්ට් එකක් කියලා කියනවා. ගොඩක් වෙලාවට මේක පසුමැරීමක් තමයි අපිට පේර වගාවේ දක්නට ලැබෙන්නේ. ඉහළ ඉඳන් පහළට මැරීමක් සිදු වෙනවා. මේක සඳහා දිලීරයක් තමයි හේතු සාධක වෙන්නේ පිව්සාරියම් කියන දිලීරය විශේෂයක්. කොහොමද මේ යන්නේන ක්‍රමවලින් රෝග පලිබෝධ ඇති වෙන්නේ? ආර්ථිකමේ වටිනාකමක් තියෙන පේර වගා බීම ආර්ථික මට්ටමේ තියෙන වගා බීමක් හුදකලා කරගන්න. මේකත් නිරෝධායනයක් කරගන්න. ඒ කියන්නේ හේතුව තමයි අපි දකින අපේ සාරවත්ව වැවෙන ගොවිපලකට නොයෙකුත් නන් දෙසින් පුද්ගලයන් අපේ ගොවිපලට එනවා. අපි නොදැනුවත්ව අපි වාහකයෙක් බවට පත් වෙලා අපේ වගා බීමටත් රෝගකාරකයන් එන්න පුළුවන්. කම්කරුවෙක් කියලා අපි මේ කම්කරුවා දවසේ කුලියට ගන්නකොට මේ පුද්ගලයා රෝගයක් පැතිරිලා තියෙන වගා බීමේ උදැල්ලෙන් හෝ යම් කිසි දෙයකින් වගා කරලා ට්‍රැක්ටරයෙන් හරි වෙන්න පුළුවන්. ශේෂ්ඨ කටයුතු සිදු කරලා අපේ නිරෝගී වගාවට ආවොත් එහෙම මොකද වෙන්න පුළුවන්? එයාගේ සෙරප්පු වල වැඩ කරපු උදැල්ලේ ආපු ට්‍රැක්ටර් එකේ මේ තුල අර නෙමටෝඩාවන්ගේ තියෙන කෝෂ තැම්පත් වෙලා තමන්ගේ නිරෝගී වගා ශේෂ්ත්‍රයට එන්න පුළුවන්. මේක අපිට කොයිම වෙලාවකවත් ඇහැකින් දැකලා අතින් අල්ලලා හොයාගන්න බැරි තරම් ලෙඩක්. අපි දකිනවා විශාල ගොවිපල් තුල නම් මේ ක්වොරන්ටයින් එහෙම නැත්නම් මේ නිරෝධායන කොටස අනිවාර්යයෙන්ම ගේට්ටුව තුලදීම සිදු කරලා තමයි තමන්ගේ වගා බිමට ගන්න. අපි දකිනවා ඒ වගේ ට්‍රැක්ටර් එකක් ආවත් ලොකු බේසම් එහෙම නැත්නම් අපි කියනවා ඒවට බාත් කියලා. ඒ කියන්නේ තමන්ගේ කකුල් ට්‍රැක්ටර් එකක් එනවා නම් ඒ රෝද සේදිලා ඒවා විස බීජ හරණයකට ලක් වෙලා තමයි තමන්ගේ ගොවිපල තුලට ඇතුල් වෙන්නේ. තමන්ගේ ගොවිපලට ගන්න සේවකයාට තමන්ගේ ගොවිපල තුල උදැල්ලක් දෙන්න. බූට් දෙක තමන්ගේ ගොවිපල තුල තියාගන්න. මොකද පිට ඒ පුද්ගලයා කුලියට ගන්නකොට එයා ගොවිපලට ගන්න වෙලාවේදී කකුල් හොඳින් සෝදලා අත් හොඳින් සෝදලා ඒ විදිහට විස බීජ හරණයකට එහෙම නැත්නම් ඒවා පිරිසුදු කිරීමට ලක් කරලා තමන්ගේ ශේෂ්ත්‍රය තුල වගා බිමට ගන්න සියලු දේවල් අපිට වළක්වා ගන්න පුළුවන්. ගලායන ජලයකත් මේ පලිබෝධ ශේෂ්ත්‍රයට ඇතුල් වෙන්න පුළුවන් නේද? අපි දකිනවා එහා පැත්තේ වගාකරුවා වගා කරලා ඉවරනයින් පස්සේ එයාගේ වහින දවසට එන වතුර ටික ගලාගෙන එන්නේ අපේ ඉඩමට. දිරිය පේර වගාවක් සඳහා ලේසියෙන් සහ අවම තාක්ෂණය භාවිතා කරලා කොහොමද නිරෝගී දිරිය පැල ටිකක් හදාගන්නේ? පැල හදා ගැනීමේ ක්‍රමයන් තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ අපි කියන එකක් අපි දකිනවා බීජ මගින් පැල කර ගැනීම. ඊළඟට අපි දකිනවා ලේයර් කිරීම. එහෙම නැත්නම් අපි අතු කැබිලි මුල් අද්දවා කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. සහ ඊළඟට අපි දන්නවා බද්ධ කරලා පැල නිපදවා ගැනීමේ ක්‍රම. නිරෝගී පේර පැල අපි ලබා ගන්න නම් අපිට ප්‍රභේදය අවශ්‍ය වෙනවා. එතකොට අපි දකිනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ප්‍රභේද බොහොමයක්. ආර්ථිකමය වශයෙන් වෙළඳ පොලේ ඉල්ලුමක් පවතින ප්‍රභේදයක් තෝරගත යුතුයි වාණිජ මට්ටමේ කෙනෙක් නම්. අංක 1ටම තමයි වෙළඳපොළ තත්වය, ඊට පස්සේ පෙනුම, රසය සහ මේ වගාවේ පවතින ලෙඩ රෝග වලට රොත්තු දීමේ හැකියාව කියන ලක්ෂණ සහිත වාණිජ වගාව මට්ටමකදී අපි වාණිජ ගොවිපලකින් තෝරා ගැනීම තමයි වඩාත් සුදුසු සහ නිර්දේශිත කරපු. එහෙම නැත්නම් අපි කියන්නේ මදර් ප්ලාන්ට්ස් කියලා කියනවා. ඒ කියන්නේ මව්ශාක විදිහට තෝරාගත්ත තැනකින් තෝරගන්න එක තමයි වඩා සුදුසු වෙන්නේ. අපි මේ දවස්වල දකිනවා වෙළඳපොළ තුළ ව්‍යවහාරයේ තියෙන්නේ ඇපල් පේර කියනවා, කිලෝ පේර කියනවා. මේ බීජ ටික හොඳට වෙන් කරගෙන අපිට පුළුවන් එවෙලෙම තවාණ සඳහා යොමු කරන්න. මොකද අපි දකිනවා බීජ ගොඩක් දවසක් එලි මහනේ තියන්න යන්න එපා, පැලවීමේ ප්‍රතිශතය අඩු වෙනවා. එහෙම නැත්නම් මේක එහෙම වෙන් කරගත්ත බීජ අඩුම තරමේ ෆ්‍රිජ් එකේ පහළ කවුලුවකවත් තියන්න ඕනේ. එහෙම නැත්නම් බීජවල කිසිම ප්‍රශ්නයක් නැහැ. තවන් දැමීමක් කරන්න ඕනද?
දෙපාර්තමේන්තුවේ තියෙනවා තවන් දැමීමේ වෙනම තාක්ෂණයක්. තවාන හරියට පුච්චා ගන්න ඕනේ. අපි අර කියන විදිහට ඇලි ඇඳලා ඒ පරතරයට දාන්න ඕනේ දෙපාර්තමේන්තු නිර්දේශයට යන්න. එතකොට මෙහෙම හදාගන්න පැල සාමාන්‍යයෙන් තවාන තුල අඩි භාගයක් පමණ එයාට වැඩෙන්න දෙන්න. මේකට හොඳට වතුර දැම්මයින් පස්සේ පස් බුරුල් වෙනවා මොකද අරගේ තියෙන හින්දා පැලේ උදුරලා අරගෙන මේක සාමාන්‍ය අඟල් 5 විතර උස තියෙන බඳුනක මේක බඳුන්ගත කරලා මේ peer පැල ටික පොට් කරගෙන සාමාන්‍ය මාස 2ක් මාස 3ක් විතර වගේ හොඳට නඩත්තු කරායින් පස්සේ අපිට මේ පැලේ තමන්ගේ ශේෂ්ත්‍රය තුල හිටවා ගැනීමේ පහසුව තියෙනවා. දිරිය වගාවකින් ලැබෙන peer ගෙඩිත් සමහර වෙලාවට අපිට කන්න බැරි වෙනවා. පණුව පිරලා. බඳුරු මහත්මයා මොකද කරන්නේ? පළතුරු මැස්සාගේ හානිය අපිට හඳුනා ගන්න දකින්න ලැබෙන්නේ peer ගෙඩියක් ගෙනල්ලා කපලා බලනකොට මැද පණුව ඉන්න දැක්කේ පළතුරු මැස්ස නිසා වෙන හානියක්. එතකොට මෙන්න මේ දේ අපිට දකින්න පුළුවන් ඇහෙන් දකින්න දේ. හැබැයි වාණිජ වගා මට්ටමේදී නම් ගොවි මහතුරු මේ වෙනකොටත් මේකට අපි විශේෂයෙන් සාර්ථකම ක්‍රමය වෙලා තියෙන්නේ මේ පළතුරු මැස්සා පාලනය කරගන්න peer ආවරණය කිරීම. peer ගෙඩියක් එහෙම නැත්නම් පත්තර පිටුවකින් හෝ එවැනි දෙයකින් ආවරණය කර ගැනීමෙන් අපිට මේ පළතුරු මැස්සාගේ හානිය 95%කට එහයින් පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා. පළතුරු මැස්සා පාලනය කියන්නේ ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමයක්. ආවරණයක් විතරක් දමලා මේක අපිට 100%ක්ම නවත්වා ගන්න බෑ. මම ඒකයි කිව්වේ 90ක් 95ක් විතර වගේ වෙන්නේ කියලා. ඉතින් මෙතනදී අපි බලමු කොහොමද පළතුරු මැස්සා පාලනය කරගන්නේ තමන්ගේ peer වගාව තුළදී කියලා. විශේෂයෙන්ම කරුණු කාරණා කීපයක් තියෙනවා. අංක 1 තමයි තමන්ගේ මේ ඵලය ආවරණය කිරීම. එතනදී අපි තෝරගත යුතු අවස්ථාව වන්නේ සාමාන්‍යයෙන් peer කප්පාදුවකින් පස්සේ අලුත් දළු රිකිල්ලියලනවා. මේ දළු රිකිල්ලියන හැම දළු රිකිල්ලකම බොහෝ විට 3 වෙනි පත්‍ර යුගලයෙන් හෝ 4 වෙනි පත්‍ර යුගලයේදී මල් හට ගන්නවා. මේ මල් හට ගැනීමත් එක්ක සාමාන්‍යයෙන් අපි දකින කරුංගප්පුවක් ගෙඩියක ප්‍රමාණය peer ගෙඩියක් අපිට දකින අවස්ථාවේදී මේ ගෙඩිය බෑග් කරන්න පටන් ගන්නවා. මොකද ඉන් එහාට මේක ලොකු වෙනකොට පළතුරු මැස්සාගේ ගැහණු සත්වය ඇවිල්ලා ඩිම්බ නිදායකේ ගෙඩිය විදලා මේ ඇතුළත බිත්තර තැන්පත් කිරීමක් කරන්න පුළුවන්. ඉතින් මේ මට්ටමේදී මේ ඵලයේ නිර්දේශිත ආවරණ තියෙන වෙළඳ පොලෙන් මිලදී කැකේ ඵල ආවරණ තියෙනවා. මෙවැනි දෙයක් අරගෙන සම්පූර්ණ ආවරණය කරගත යුතු වෙනවා. තමන්ගේ ශේෂ්ත්‍රය තුල අපි දකිනවා ඉදිලා වැක්කිරලා කුණු වෙලා වැටෙන ගෙඩිය එහෙම්ම බිම දාලා යනවා. ඉතින් මේක මේ පළතුරු මැස්සා පාලනයේදී කොයිම වෙලාවකවත් නොකළ යුතු දෙයක්. ඒක තමයි අපි කිව්වේ ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමයක් මෙතන තියෙන්නේ කියලා. එම නිසා තමන්ගේ වගා බිමේ දකින්න ලැබෙන එවැනි කුණු වෙලා ඉදිලා මෙරි වෙලා වැටලා තියෙන ගෙඩි ඇහිඳින්න. ඇහිඳලා කළු පොලිතීන් බෑග් එකකට හෝ ගැඹුරු සහිත වලකට කපලා වලලලා විනාශ කරන්න. මේ ඊළඟ දේ තමයි තමන්ගේ ශේෂ්ත්‍රය තුල ශේෂ්ත්‍ර සනීප ආරක්ෂාව කියන්නේ. මම අර කිව්ව විදිහට මේ පළතුරු මැස්සගේ ජීවන ක්‍රියාවලිය ජීවන චක්‍රයේ අවස්ථා ගත කරනවා. වායව පරිසරය ගත කරනවා. එකක් ඒ සුහුඹුල් සත්තු. ඊට පස්සේ මේ බලය තුල ඉන්නවා බිත්තර සහ කීට අවස්ථා. ඊට පස්සේ මූගේ පිලා අවස්ථාව ගත කරන්න යන්නේ පොළොව තුලට. මේක තමයි ජීවන චක්‍රය වෙන්නේ. එතකොට මෙයාලගේ මේ කොහෙන් හරි එක තැනකින් අපි මේ ජීවන චක්‍රය කඩන්න ඕනේ. බ්‍රේක් කරන්න ඕනේ. ඉතින් ඒකින් හින්දා ඊළඟ ක්‍රියාවලිය තමයි තමන්ගේ බිම පුළුවන් තරම් පිරිසුදුව පවත්වාගෙන යුතුයි. අර මං කියපු විදිහට ඉදිලා කුණු වෙලා වැටිච්ච ගෙඩි අයින් කරන්න ඕනේ. මොකද වැටිච්ච ගෙඩිය තුල මේ මෝර්ලා ඉන්න අර ඉහඳ පණුව වගේ දකින්න පණුව ටක් ගාලා බිමට ගිහිල්ලා පස තුල කෝෂගත වෙලා මෙයා සුහුඹුල් සත්වෙක් විදිහට එළියට එන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාව අපි අයින් කරන්න ඕනේ. මම කිව්වේ අංක 1 ආපල ආවරණය කරන්න ඕනේ. ඉදුණු ගෙඩි කුණු වෙච්ච ගෙඩි ටික කඩලා කළු පොලිතීන් එකකට දාන්න ඕනේ. බිම වැටිලා තියෙනවා නම් ඒවත් සම්පූර්ණ අයින් කරලා බිම රේක්ක ගාලා පස නිරාවරණය කරන්න ඕන සූර්යාලෝකයට. ඒ තියෙන අවස්ථාවන් විනාශ වෙනවා. ඒකාබද්ධ පලිබෝධ පාලනයෙන් අපිට මේ පළතුරු මැස්සා වගාව තුළ සම්පූර්ණ පාලනය කරගත හැකි ක්‍රමවේදයක් වෙන්නේ. හරි දේ හරියට දැනගෙන අපි පාලනය කරොත් මේක වස බිඳුවක්වත් නැතුව මේ පළතුරු මැස්සා පාලනය කරගන්න පුළුවන්. දැනටත් අපේ ගොවි මහත්තුරුන් සාර්ථක විදිහට මෙහෙම පාලනය කරගත්ත ගොවි මහත්තුරුන් අපේ ශේෂ්ත්‍රයන් තුළ ඉන්නවා. ප්‍රධාන පලිබෝධ හානි පාලනය කරගෙන peer වගාවක් ඉදිරියට කරගෙන යන්න ඒ තොරතුරු ගෙනාවේ අනුරාධපුර දිස්ත්‍රික් කෘෂි ව්‍යාපාර සංවර්ධනාංශයේ කෘෂි ව්‍යාපාර උපදේශක බන්දුල ඉෂ්ඨවීර මහත්මයා. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ peer වගාව කරන අනුරාධපුර කලා ව්‍යාපාරයේ ආඩියාගල කෘෂිකර්ම උපදේශක කොට්ටාසේ ගොවි මහත්මියක් තමයි ගාමිණී වික්‍රමසිංහ මහත්මයා. අපි අහමුකෝ ගාමිණී වික්‍රමසිංහ මහත්මයාගේ peer වගාවේ අත්දැකීම්. ගාමිණී මහත්මයා මේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ peer වගාව සඳහා කොහොමද යොමු වුනේ? මම අපේ කෘෂිකර්ම උපදේශක මහත්මයාත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේක පිළිවෙලකට වැඩ වගාව කරන්න සූදානම් වුනේ. කෘෂිකර්ම උපදේශකතුමාලා උපදේශ තමයි මට හුඟක් ලැබුණේ. ඒ අනුව ඒ වගාව ආරම්භ කළා. ඔව් දැන් කොච්චර කාලයක ඉඳන් මේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ peer වගාව කරගෙන යනවද? අවුරුදු
3ක් විතර මේ වගාව කරනවා. නමුත් දැන් අවුරුද්දක් විතර මේ යහපත් පිළිවෙත් කියන ක්‍රමානුකූලව වගාව පටන් ගත්තා. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ ගාමිණී මහත්මයා පෙර වගාවක් කරලා ගන්න නිෂ්පාදන වලට වැඩි මිලක් සාමාන්‍ය පෙර වලට වඩා මිලක් ලැබෙනවද? මම විශේෂයෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තමයි මම මේවට අපයන්නේ. මගේ උපාදන වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ කෑම දාම මගේ ගණන් කරුවෝ ඒක ගන්නවා. ගැටලුවක් නැතුව. ඔව් මේ සාමාන්‍යයෙන් වර්තමානයේ මිල කොහමද? මිල 250ට විතර තමයි කිලෝ එක දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 250ට වෙන පුළු මිලක් තමයි තියෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික් කෘෂි ව්‍යාපාර අංශයේ කෘෂි ව්‍යාපාර උපදේශක බන්දුල ඉෂ්ටවීර මහත්මයා දැන් තොරතුරු ගෙනාවා ප්‍රධාන පලිබෝධ හානි අවම කරගෙන කොහොමද පෙර වගාවක් ඉදිරියට යන්නේ කියලා. ප්‍රධාන පලිබෝධ විදියට ඔබේ වගාවේ තිබුණු හානි ගැන මොකද කියන්නේ? ප්‍රධාන පලිබෝධ කියන්නේ කුමි උදුරු තියෙනවා, කලතුරු මැස්සගේ හානියයි, පිටි මකුණගේ හානිය බරපතල විදියට තියෙනවා. ඒක මර්ධනය කරගන්නේ බැරි අවස්ථාවක් තියෙනවා. නමුත් ඒක තියම අපි ප්‍රතික්‍රම කරනවා. හානිය පාලනය කරගන්න බෑග් ආවරණ යෙදීම කරනවද? ඔව් බෑග් ආවරණ යොදනවා. සාමාන්‍ය මල හැලුණාන් පස්සේ අපි 4කින් සති 3-4කින් අපි ආවරණ බෑග් යොදනවා. වටපණු හානිය ගැන මොකද කියන්නේ? ඔව් ඇත්තටම ඒක බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. වටපණු හානියක් දැන් ශීඝ්‍ර විදියට ව්‍යාප්ති වෙගෙන යනවා. මගේ වගාවෙත් තියෙනවා. ඉතින් මෙතනදී ලොකු ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒවට යොදන්න තියෙන වටපණු හානියට විශේෂයෙන් ද්‍රව්‍ය මිලෙන් අධිකයි. කාලයකට බලපාලා තියෙන ප්‍රධාන විදිහට විශාල පෙර වගාව හානියටපත් වෙන ප්‍රධාන ගැටලුවක් වෙලා තියෙනවා. ඒ ගොවි මාර්කට් ලොකු අපහසුතාවයකට පත්ලා පිළිබඳ මේ රජයේ අවධානය ඇත්තටම යොමු කරලා තියෙනවා. වෙළඳ පොළ පෙර වගාව ව්‍යාප්ත කරනවා නම් ඒවා පිළිබඳ රජයේ ආයතන සැලකිල්ල දක්වන්න වෙලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයට හැවි අර ගොවි මහත්තුන්ට ලබා දෙන්න වැඩ පිළිවෙලක් හැදෙන්න ඕන. රසායන ද්‍රව්‍ය වලින් පාලනයට අමතරව සනීප ආරක්ෂක ක්‍රම විදියට ඔබලගේ නිලධාරීන් තුමන් කියන ආකාරයට තමන්ගේ වගාවන්ට පිටස්තරින් වටපණුවන් ඇතුල් වීම පාලනය කර ගැනීමට ඔබලා ක්‍රම යොදා ගන්නවද? ඒතර වටපණුව හානියේදී පිටින් කියන්නේ භාවිත කරන උපකරණ තියෙනවානේ. ඒ උපකරණ දාලා දේවත්තිම තියෙන වත්තේ තියෙන ටික තමයි පාවිච්චි කරන්න. වෙනත් උපකරණ આવොත් ඒවායින් පිටස්තර ස්ථාන වලින් එන්න පුළුවන්, ප්‍රවේශ පුළුවන්. ඒවා පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා. අතමැරී යාමේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවද? ඔව් ඒකක් තියෙනවා. ඒ දිලිරියත් දැන් මගේ වගාවේ දිලි කියන ගස් 4-5ක මැරිලා යනවා. ඉතින් ඒකත් ප්‍රශ්නයක් කියලා තියෙනවා. මම ඒකට ඉතින් ඒ ස්ථානයේ හොඳට 10 අදාලා පුච්චලා ඒක විනාශ කරනවා. නමුත් ඒ තවම විද්‍යාත්මක වැඩි වෙනවා වගේ පේනවා මම කියනවා නේද? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලැබෙන සහාය ගැන මොකද කියන්නේ? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැනට අපිට ඒක උපදෙස් ලැබෙනවා මිසක වෙනත් ප්‍රතිකාර වර්ග ප්‍රතිකාර ක්‍රම අරවා අපිට කියලා දුන්නට ඒවා ලබා ගන්න යටිතල පහසුකම් නම් දෙනවා අවම මට්ටමක තියෙනවා. උගම් මගේ සැලකිල්ලක් වගේ තමයි තියෙන්නේ දෙපාර්තමේන්තුව. අපේ නැන වෙළඳපොළ ජය ගැනීමක් ගැන සිහිනයක්වත් නැද්ද? ඇත්තටම පුළුවන්. ඉතින් එහෙම නිෂ්පාදනය ක්‍රියාවලියට යන්න මීටර් ටිකක් වගාව වැඩි දියුණු කරගන්න තියෙනවා ඊටකඩ. ඒකට ඉතින් මීටර් ටිකක් ලැබෙනවා නම් දෙපාර්තමේන්තුව විදේශ ප්‍රවණත දෙනවා නම් අපිට සුග අනිවාර්යයෙන්ම නිතරම දෙන්න සැපයුම් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ මට්ටමක මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය නෑ අපේ ප්‍රදේශයේ තරම්ම. නැත්නම් තිබුණු වගාවල් අර මේ හිතුවැටි රෝගෙන් සාධිත ගොදුරු වෙලා විනාශ වුණා. ඒතර කන්නකට කතාවක් විතර අපි ආවරණ බෑග් ගැන කතා කරන්නත් ඕන. දැන් මේවා වෙළඳ පොලේ තියෙන විදේශ වෙළඳ පොළ වලින් කියන බෑග් අධික මිල ගන්න. අයි අපි දේශීය වෙළඳ පොලේ මේවා මේ ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් නේ. එහෙම දේවල් වලට ක්‍රමෝපායන් හදන්න ඕන මේ රටේ අවශ්‍යත් ගන්න. රජයේ සැලකිල්ලම ඊළඟට ජල සම්පාදනය. ජල සම්පාදනය මේ දේශීය සූර්ය බලය වගේ උපයෝග කරගෙන ජල සම්පාදන ක්‍රම ක්‍රියාවලිය හදන්න පුළුවන්. හොඳට හිරිලි තියෙනවා මේ. ඒ වගේ ඒවට යටිතල පහසුකම් විදිහට රජයේ නැත්නම් දෙපාර්තමේන්තුව සැලකීමක් දක්වන්න කියන එක මට කියන්න බලන්නේ. ඒතර මෙහා හොඳට හිරිලි තියෙනවා. සූර්ය බල ශක්තිය උපයෝග කරගන්න පුළුවන් හොඳට. පරිසරයේ තියෙන සම්පත් තමයි සූර්ය බලය. ඕනතරම් සූර්ය බලයෙන් මේ ජල පම්ප වාගේ ගොවි මහත්තුරුන්ට අදතර මේ ණය සහාදායි ණය පදනකට හරි දෙනවා නම් මේ ඇයිට ඒක රුකුලක් වෙයි. ප්‍රාර්ථනා කරන ගාමිණී මහත්මියගේ පෙර වගාව සාර්ථක වෙලා අපේ නැන වෙළඳපොළ ජය ගන්න හැකි වෙන්න කියලා. අදට සාරභූමියෙන් සමුගන්නම් සාරභූමි උපදේශකත්වය අතිරේක අධ්‍යක්ෂ චාන්දිනී මුතුකුඩාරච්චි
පිටපත අධීක්ෂණය නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රියන්තා නිල්මිනි, තාක්ෂණික දායකත්වය කෘෂිකර්ම උපදේශක හර්ෂ හිරාන්, සාරභූමි ඔබ වෙත ගෙනා මම දිනුෂා විජේරත්න හමුවමු ලබන සතියේත් සාරභූමියෙන්. සාරභූමි ගුවන්විදුලි ගොවි සේවාවේ නිෂ්පාදනයක්.